මේ ආණ්ඩුව වැටෙන්න හදපු ආණ්ඩුවක් නෙමෙයි. මේ රටේ ජනවරමක් තියෙන ජනතා විශ්වාසය දිනාගත්ත ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඒ නිසා ලෝක අර්බුද හමුවේ අපිට විවිධ අවස්ථාවල විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ස්වාභාවික අවදුරු ඇතුලේ. දිට්ටා වගේ සුළි කුණාටු හරහා. දැන් මේ ඉස්සරහට කතා වෙනවා එල්ලිනෝ තත්ත්වයක් වර්ධනය වෙනවා. ඒක විශාල නියගයක් දක්වා නිර්මාණය විය හැකි. එය ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට බලපාන්න පුළුවන් කියලා කතා වෙනවා. ඉතින් මැද පෙරදිග යුද්ධය අවසන් වෙලා නැති වෙලාවක මැද පෙරදිග යුද්ධය විසින් විශේෂයෙන් ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රහාරය විසින් ආරම්භ කරන මේ යුද්ධය අපි දකිනවා ඊයේ පෙරේදා කුවේට් ගුවන්තොටුපළට ආපහු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් මේවැනි තත්ත්වයන් විසින් බලශක්ති සැපයුම් ශේෂ්ත්‍රයේ බරපතල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. විශේෂයෙන් තෙල්, ගෑස්, ගල් අඟුරු ඇතුළු සැපයුම් ශේෂ්ත්‍රය. ඒ වගේම නාවක ප්‍රවාහනයේදී රක්ෂණය සහ නාවක ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ සියල්ලත් එක්ක තෙල් මිල ඉහළ යනවා. ඒ වගේම ඩොලරය ඒට සාපේක්ෂව ඉහළ යන්න බලපාන හේතුව තමයි අපි ඩොලර් බිලියන 7ක සංචිතයක් තියන් තමයි දිගටම කටයුතු කරේ 7ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. ඉතින් අපි ඒකට මේ වෙනකොටත් අපි ඩොලර් මිලියන 1000ක විතර නැවත IMF සහ ADB World Bank හරහා ආපු අරමුදල් අපිට ලැබෙමින් තියෙනවා. ඒ නිසා මේ ඩොලරයට ඇති වෙලා තියෙන ඉල්ලුම තියෙන්නේ අනාගතයේ මිල වැඩි යයි අපේක්ෂාවකින් සමහර මිලදී ගැනීම් වලට පෙළඹිලා තියෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව මේ මිලදී ගැනීම අධෛර්යයටපත් කරන්න පෞද්ගලික වාහන ගෙන්වීමේදී අය කරන තීරුබද්ද තවත් 50%කින් මාස 3ක් දක්වා ඉහළ දැම්මා. යුද්ධය යම් හේකින් පහව ගියොත් යුද්ධය නැවතුනොත් ආපහු අපිට සලකා බලන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා අපි ඔබ දැක්ක පහුගිය දවස්වලත් සමහර අය උත්සාහ කළා ආර්ථිකය ඇතුලේ ඩොලරය කඩා වැටීමට සලස්වන්න වගේ කතා කියන්න හැදුවා. ඩොලරය දවසෙන් දෙකෙන් රුපියල් 350 පන්නලා අරන් ගියා. සමහර පෞද්ගලික බැංකු මේ කටයුත්තේදී LC ඕපන් කරන්න කඩිනම් වුණා. ඉතින් මේවා සියල්ලත් එක ගත්තාම නැවත ඩොලරය 340 සීමාවට ඇවිල්ලා තියෙනවා. 340න් පහළ සීමාවට. ඉතින් අපි හිතනවා මේක යම් ප්‍රමාණයක මේ තත්ත්වය වර්ධනය වුණොත් ඉදිරියට තව වැඩි වීමේ අවදානමක් අපිට තියෙන්න පුළුවන්. නමුත් ඒක ඔය කියන තරම් කඩා වැටීමට එකක් නෙමෙයි. ඒ වගේම අපි අපේ උත්සාහ කරනවා අපනයන ආදායම් වැඩි කරගන්න, රෙමිටන්ස් වැඩි කරගන්න, සංචාරක ව්‍යාපාරය ඇතුළේ තවදුරටත් පහසුකම් සම්පාදනය කරමින් සංචාරකයන් රටට ගෙන්න ගන්න අපි උත්සාහ කරනවා. රට ඇතුළට එන ඩොලර් එකත් ඒතකොට වැඩි වෙනවා. ඒ හරහා අපේ සංචිත ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ලැබෙන මුදල් එක්ක ඩොලරය ඉහළ යාම නිසා ආණ්ඩුව වැටෙනවා කියලා හිතන් ඉන්නවා නම් අපි කියන්නේ මේ මහත්තුරුන්ට සෝරි. ඩොලරය ඉහළ යාම නිසා ආණ්ඩුව වැටෙන්න හේතුවක් නැහැ. ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ. අපි මේ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් ආර්ථිකය කළමනාකරණය කරමින් යනවා. ඒවගේ ඔබතුමන් දැන් ඉදිරියේදී අභියෝගයක් වේද දැන් විපක්ෂයේ එකපැත්තකින් රාජපක්ෂ ජනාධිපති වෙනවා 2029 දී නිකන් ජනාධිපති වෙනවා 2029 දී දැන් මේ ඒගොල්ලෝ මේ කරගෙන යන වැඩ පිළිවෙල කරගෙන යන පුළුවන්ද ජනාධිපති වෙනකෙට පස්සේ ඉස්සරහ ලියලා තියාගන්න. රොමේස් තරංග හෙල්ල දැම්මා වගේ තමයි 2029 අනුර කුමාර දිසානායක ජනාධිපති. ඒ නිසා ওই ජනාධිපති වෙන්න කියලා සිහින දකින මහත්තුරුන්ට කියන්න ඕනේ ඉස්සලා එකට එකතු වෙලා ඉඳ ගන්න පොඩ්ඩක්.